ආයිබෝවන් හැමෝටම සුබ දවස්. ඔන්න මම අද ඔයගොල්ලන්ට චොක්ලට් කේක් එක හදාගන්න විදිය තමයි කියලා දෙන්න යන්නේ. මම අද ටික බීට් කරගෙන ඉවරයි. මෙතන අරගෙන තියෙනවා බටර් 250යි සීනි ග්‍රෑම් 250යි එකතු කරලා මේක අපි මේකට දැන් කහමද එක එකතු කරලා කහමද ටික එක තමයි දාලා ටික බීට් කරගමු. හැම වෙලාවෙම කේක් එක බීට් කරනකොට මේ වටේ තියෙන ටික එකතු කරලා අරගන්න ඕනේ. සුදු මද අපි කලින් බීට් කරගත්ත සුදු මද ටික දාලා මේ කේක් බැටර් එක බීට් කරගන්න ඕනේ. ගානට මේ පද වෙනකම් කේක් එක බීට් කරගන්න. දැන් හරි අපේ කේක් එක. ඔයගොල්ලන්ට තව හොඳටම දැනගන්න ඕන නම් මෙහිම අල්ලලා බලන්න සීනි දිය වෙලාද කියලා. සීනි දිය වෙලා නම් කේක් එක බීට් වෙලා තියෙන්නේ. දැන් අපි චොක්ලට් පවුඩර් මේ සැන්දි 3යි බේකින් සෝඩා හැඳි 1යි ආප සෝඩා 4න් එකකුයි දාලා මම මෙතන හොඳට පිටි ටික හලාගෙන තියෙනවා. මේ පිටි ටික අපි මේකට එකතු කරගමු. එකපාර කලවම් කරන්න එපා. හිමීට කලවම් කරගන්න. පිටි ටික හොඳට කලවම් වෙනකම්ම කලවම් කරගන්න. ඒගොල්ලන්ට පේනවනේ හොඳින් කලවම් වෙලා හොඳ ලස්සන චොක්ලට් පාට ඇවිල්ලා තියෙනවා. දැන් මම පිටි බැටර් එක හොඳට කලවම් කරගෙන තියෙනවා. බීට් එකෙන් පොඩ්ඩක් මේ බීට් කරාම පිටි එකේ අර කැට තියෙන ඒවා ඔක්කොම හොඳට බීට් කලවම් වෙනවා. හරි දැන් අපි මේක තැටියකට දාගමු. ඒකට දාලා හොඳට කැප් කරලා අරගෙන තියෙනවා. දැන් මේක බේක් වෙන්න දාලා අපි බලමු බේක් වුණාට පස්සේ කේක් එක කොහොමද තියෙන්නේ කියලා. ඉන්නේ දැන් මම හදාගත්ත චොක්ලට් කේක් එක. බලන්න ලස්සනට හොඳට පොන්ච් එකට තියෙනවා. පාටත් ලස්සනට ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලොත් හදලා කමෙන්ට් එකක් දාන්න කොහොමද මගේ චොක්ලට් කේක් එක කියලා. වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. මගේ channel එක subscribe කරලා තියාගන්න. ගිහින් එන්නම්. bye.